parenting මොනවද මේ ගැන කියන්නේ? Google එකෙන් search කරන්න වෙයි parenting කියන එක. දලා අදහසක් ගත්තත් parenting කියන්නේ මොකද්ද? මොකද්ද? parenting දරුවෝ බලා ගන්න එකද? දරුවෝ හදන එක නේද? ඔව් හදා වඩා ගන්නවා කියන එකේ වඩා කියන කැලල නේද? වඩා ගන්නවා. ඔයා වඩා ගන්නද? වඩා වර්ධනය කරන එක. වර්ධනය කර. වර්ධනය කරන එක. සිංහල වචනයක් දුන්න. අර ඉස්සල්ලා කිව්වන. දෙමව්පිය කරන්නේ වගේ දෙමව්පියෝ අදහසක් කරන්නේ. පුළුවන්. ඒක නිකන් හරි. බැරෑරුම් වැරෑරුම් වැඩි වයි. ගැඹුරු වැඩි වයි. අතරම parenting. අද ගොඩාක් කට්ටිය එතන වරද්ද ගන්නවා නේද? ඒක හරි අපි ඇත්තටම උපදෙස් දෙන්න නෙමෙයිනේ ආවේ. අපි ගත්තොත් නිකන් මේ ඔයාලට පේනවානේ parenting ගැන කියලා දෙන කට්ටිය නෙමෙයි. හැබැයි අපේ life experience එක අපේ පුංචි කාලේ වෙන්න පුළුවන්. හැබැයි අපේ යාළුවන්ගේ පුංචි කාලේ දේවල් වෙන්න පුළුවන්. ඒකට අපි දැකපු අපේ ජෙනරේෂන් එකට අපිට පේන අපේ අවට වටපිටාවේ තියෙන දේවල් වෙන්න පුළුවන්. ඒවෙන් අපි ගාව අයිඩියා එකක් තියෙනවා දැනට parenting කොහොමද ලංකාවේ වෙන්නේ. ඒ වගේ අයිඩියා එකක් අපි ගාව තියෙනවා. ඉතින් ෂෙරොන් මොනවද ඔය කියන්නේ ඉතින්? අදහසක් නැහැ තාම කරන්නේ. තාම අදහස එන මම පටන් ගන්න. අද ඇත්තටම දෙමව්පියෝ ළමයින් වදනවා. ළමයින් වඩා ඒගොල්ලන්ගේ ජීවිත අදා වඩා ගන්නවා. ඒගොල්ලන්ගේ ජීවිත අදා වඩා ගත්තට බට් ඒගොල්ලෝ හරි මාර්ගය තුල ඒ ළමයින්ව යවන්නේ නැහැ. බොහෝ කියන්නේ මම කියන්නේ හැමෝම නෙමෙයි. සමහර විට ගොඩාක් අය වෙන්න 100 සාමාන්‍ය 50ක් හොඳට ගෙනියනවා 150ක් පොඩක් අවුල් මේ කිව්වොත් ගොඩක් දේවල් තියෙනවා. සමහරවිට පොඩි කාලේ ඉඳන් ඒ ළමයාට වද දීලා ළමයාට ගානවා බොරුවටත් ගානවා. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ප්‍රශ්නයක් වුණත් ළමයාට තමයි ගාන්නේ. දැන් මේ වගේ දේවල් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඉතින් සාමාන්‍යයෙන් දෙමෝපියෝම මේ ළමයින්ව දූෂණය කරන දේවල් තියෙනවා. එතකොට මේ වගේ දේවල්. එතකොට ළමයින්ව ඇත්තටම අපේ දෙමෝපියෝ ඒගොල්ලන්ව කොහොමද අපි මඟ පෙන්වන්නේ? ඒගොල්ලන්ව කොහොමද අපි ආරක්ෂා කරන්න කියන දේ ගැන හරි අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් ගත්තොත් එහෙම සාමාන්‍ය පුද්ගලයෙක් හැදන්නේ ඒ පෞරුෂය වර්ධනය වෙන්න parenting කියන දේ අනිවාර්යෙන් වැදගත්. ඒ කියන්නේ දැන් ළමෙක් මේ ලෝකයට බිහි වුණාට පස්සේ එතනින් එහාට අපි හිතමු අවුරුදු 10ක්ද 15ක්ද 18ක්ද ඒ ළමගේ වර්ධන කාල සීමාව ඇතුළත කොහොමද ඒ ළමයව හදන්නේ කියන එක. parenting කියන කැලෙන් එතනටනේ. අර ශාරෝන් කිව්වා වගේ වර්ධනය කරන කැල හදන එක ඒක කොහොමද කරන්නේ? ඒකෙන් තමයි මේ මිනිස්යාගේ පෞරුෂය වෙන්න පුළුවන්. එයාගේ රැකියාව ඒ හැමදේම තීරණය වෙන්නේ අර දරුවව හැදීම කියන තැන. ඒකට parenting කියන දේ ඔතනට තමයි අදාළ වෙන්නේ. මොකද අපි දැන් කියනවානේ ලංකාවේ දැන් නිකන් ගන්නකො. දැන් ගොඩක් කලාට කියනවා මේ Gen Z එක අරමයි මෙහෙමයි අර එහෙම එක ඒවා කියනවා 2000න් පස්සේ 2005න් පස්සේ සුනාමියෙන් පස්සේ ළමයි මෙහෙමයි කියලා. හැබැයි ඔතනට එන්න කලින් බලන්න ඕනේ ඒ ඉන්නේ අර කලින් ජෙනරේෂන් එකක ළමයි. ඒ කාගේ හරි ළමෙක් තමයි 2005න් පස්සේ. හරි 2000න් පස්සේ හරි ඉන්නේ. ඒකට ඒ හදන විදියත් එක්ක තමයි කොහොමද ඒ ළමයාගේ පෞරුෂය යන්නේ කොහොමද ඒක වර්ධනය වෙන්නේ කියන එක එන්නේ. ඔව්. සමහරක් විට දැන් ගොඩක් ඔය තරුණයන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. එතකොට මේ මත්ද්‍රව්‍ය ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ සමහර විට දෙමව්පියන්ගෙන් ලැබිච්ච හරි උපදෙස් හරි මඟ පෙන්වීම නැති නිසා වෙන්න පුළුවන්. සමහර දැන් තරුණයෝ ඉන්නවා කෙල්ල කොල්ල අපිට පේනවා උන් සිගරට් බොනවා ඔක්කොම බොනවා. ඒ බොන්න හේතුව සමහර ළමයි ඉන්නවා මම මේ ළඟදී හාන්න ලැබුණා ඊයේ පෙරේද වගේ. මේ ඒ ළමයා කියනවා මම අපේ තාත්තා අයිස් බොනවා නම් මම අයිස් බිව කියලා මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ තාත්තා කරා නම් ඇයි මට කරන්න බෑ. එතකොට තාත්තා කෙනෙක් ළමෙක්ට උදාහරණයක් වෙන්න ඕනේ. ළමෙක්ව රැක බලා ගන්න ඕනේ. තේරෙනවද? හැබැයි මේ තාත්තා කියනවා උඹව මං අවුරුදු 24ක් ඇදුවා. දැන් මම ගෙදර ඉන්නවා. උඹ වැඩට ගිහලා මට කන්න බොන්න තියන්න. ඒ කියන්නේ හැබැයි මේ මිනිස්සු අයිස්ත් බොනවා. අර කොල්ලටත් අයිස් බොනවා. හරි වියහුල්කාරී ගොඩනැගීමක්. ඔතනට ආදරය කියන දේ ඊට පස්සේ රැකවරණය කියන දේ දැන් සමහර වෙලාවට අපි ගත්තොත් එහෙම සමහර පවුල්වල සමහර දෙමව්පියෝ හිතනවා මං ආදරයට මේ දේ කරනවා කියලා. හැබැයි ඒ ළමයා බලාපොරොත්තු වෙන ආදරය ඒක නෙමෙයි. එයා බලාපොරොත්තු වෙන ඒ කියාරින් එක සමහරලාට ළමයි කැමති වෙන්න පුළුවන් අර ආදරෙන් කතා කරන එකට.
හැබැයි අම්මලා හිතනවා මං ආදරේ හින්දා මම හොඳට උගන්වනවා මම බැනලා ගහලා හදලා මේ ළමයාව හොඳ තැනකට ගෙනියනවා. අම්මලා හිතන්නේ මම ආදරේ කියන්නේ ඒක කියලා. හැබැයි ළමයා ආදරේ කියලා එක්ස්පෙක්ට් කරන්නේ එයාට හොඳින් කතා කරන එක, තුරුල් කරගන්න එක, එයා ගාව ඉන්න එක. එයාගේ දැන් අපි හිතමු ඉස්කෝලේ කියලා ලකුණු අඩු වෙනකොට ලකුණු තිබ්බත් නැතත් අරයා එන්කරේජ් කරන එක. ඒ දේවල් තමයි යාලා බලාපොරොත්තු. හැබැයි දෙමව්පියෝ ආදරේ කියලා පෙන්වන්නේ වෙන එකක්. එතකොට අර කියන්නේ ආදරේ කිව්වත් ඒක හරි විදිහට පෙන්වන්න ඕනේ. දරුවට කොයි විදිහට දැනෙන විදිහට දෙන්න ඕනේ. එතකොට ආදරේ විතරක් නෙමෙයි පේරන්ටින් කියන දේ ඇතුලේ ආදරය, රැකවරණය, බලා ගැනීම, පෝෂණය කිරීම ගොඩක් දේවල් ඒකට තියෙනවා. ඒකට ඇතුළේ දැන් වා කියපු දේත් එක්ක හරි වාවලාරි කියන්නේ කියලා ඒක අපි මෙයා කතා කරන්නෙම නෑ. මෙයා කතා කරන්න දෙන නිසා මෙයාගේ හඬ ආන්න ඕනේ. මම කියන්නේ අද කාලේ සමාජෙත් එක්ක නිකන් ඔය වගේ දේවල් ඉමෝෂනල් දේවල් ළමයට දෙනවට වඩා ළමයට අවශ්‍ය කරන හැමදේම සපයලා එහෙම කරගෙන යන එක ආදරේ විදිහට දකින එක සාමාන්‍ය නැද්ද? ඒ කියන්නේ ගොඩක් දෙනෙක්ට ඒ ඉමෝෂනල් එක ළමයට දෙන්න වෙලාවක් තියෙනවා. ඔව් ඒක ඇත්ත. ඒක ඇත්ත. හැබැයි ඇයි ළමයි යදාගත්තේ න? මෙහෙමයි ළමයා ඒ කියන්නේ අපි දැන් ඒගොල්ලන් අපි අදනවනේ. ඒක ඔයාගේ ළමයා. ඔයා ඒ ළමයා වෙනුවෙන් කැප කරන්න ඕන වගේ වෙලාව. ඔයා ළමයාට වැඩි ජොබ් එක ලොකු වෙන්නත් බෑ. හැබැයි ළමයාව හරියට ගොඩනගන්නත් ඕන. මෙහෙමයි ළමයාව හදන්න ආර්ථිකය තියෙන්න ඕනේ, සල්ලි තියෙන්න ඕනේ, දේවල් දෙන්න ඕනේ. ඒ ඔක්කොම හරි. හැබැයි එතකොට අපි ඒක විතරක් දුන්නාම එයාගෙන් නැති වෙන කෑල්ලක් තියෙනවා. අපි දැන් ළමෙක්ට දේවල් දෙකක් ඕන නම් අපි එක දෙයක් විතරක් දුන්නොත් එහෙම යට නැති වෙන එක තව දෙයක් තියෙනවානේ. ඒකට ඒ ළමයාට තියෙන්නේ අර එක දේ විතරයි. ඒත් පේරන්ටින් කියන්නේ මේ දෙකේම එකතුව. ආර්ථිකය වෙන්නත් පුළුවන් ඊට අමතරව අර කාලය රැකවරණය ඔක්කොම ටිකත් උකට ඉන්ක්ලූඩ්. ඒ ටික නැති වුණොත් එහෙම තමයි අර අන්තිමට මනුස්ස ඒ අන්තිමට එන අන්තිම ප්‍රොඩක්ට් එක. අර දැන් අපි කියන්නේ දේවල් මේ ළමන්ට දරා ගැනීමක් නැහැ. ප්‍රශ්නකට මූණ දෙන්න බෑ මොනා හරි ඔය කියනනේ පෞරුෂයේ අඩු තැන් තියනවා. ඒවා එන්නේ ඔය උතනින් තමයි. පේරන්ටින් කියන එක අඩු වුණා. හිතන්න දැන් සිංගල් පේරන්ට් කෙනෙක් කියලා. හරි දැන් එයාට එයා ළමයා බලා ගන්නත් ඕනේ. එයාගේ ඒ වැඩ කරන්නත් ඕනේ. එයා හැමදේම කරන්න ඕනේ. එයා සිංගල් පේරන්ට් කෙනෙක් විදියට. ඒ වගේ වෙලාවක එයා ළමයාව තනි කරන එක සාමාන්‍යයි. එයා සාමාන්‍ය ළමයෙකුට ඒ කියාගේ දාන එහෙම දාන එක සාමාන්‍යයිනේ. එහෙම වෙනවනේ ඒක අනිවාර්යෙන් වෙනවනේ. එතකොට ළමයට ඔක කෙලිව කියන්න පුළුවන් මේක අම්මා මේක මට දුන්නේ නැහැ. ඒක තමයි මේක මම මෙහෙම වෙන්නේ එහෙම කියන්න පුළුවන්. මෙහෙමයි ඒ අඩු වෙන කෑල්ල කොහොමත් ළමයාට තියෙනවා. හැබැයි දැන් අපි හිතන්නකෝ සිංගල් පේරන්ට් කෙනෙක් කියලා. මම හිතන විදිහට හරි ආයේ ඔක්කොම කරන්න ඕනේ. ඒ ඔක්කොම ඒ වගකීම් ටික යාට තියෙනවා. හැබැයි මං හිතන්නේ තව එක්ස්ට්‍රා යාට කමිට්මන්ට් එකක් දෙන්න පුළුවන් නම් මොකද දැන් at the end of the day එයාගේ ළමයා. එතකොට ඒ අඩු වෙන කෑල්ල ඒ ළමයාට තිබ්බොත් එහෙම අන්තිමට ලොකු ප්‍රශ්නයක් වෙනවා ළමයාගේ ජීවිතේට. එතකොට ඒ අනාගතය යාට හදන්න නම් අනිවාර්යෙන් යාට එතන කමිට්මන්ට් එකක් ඒ කියන්නේ අර ආර්ථිකයේ දේවල් යා කරන ගමන් එයා දන්නවා ලොකු ප්‍රශ්නයක් තමයි සිංගල් පේරන්ටින් කියන එක ලොකු ප්‍රශ්නයක් තමයි. හැබැයි ඊට අර අනික් ටිකත් කොහොම හරි දරුවට ලැබෙන්න ඕනේ. කියන්නේ අර ඩේ කෑ එකක ඉන්න පුළුවන් ළමයා. අපි හිතමු ළමයාව හවස් 5ට ඩේ කෑ එකෙන් ගන්නවා කියලා. ඉතින් එහාට අම්මත් එක්කනේ. ඒකට ඒ වැඩත් එක්ක යා කොහොමද ළමයාව තියාගන්නේ? වැඩත් එක්ක කොහොමද යා ළමයාගේ අපි හිතමු හෝම්වර්ක් කරන එකක් වෙන්න පුළුවන්. නැත්නම් ළමයාත් එක්ක ටයිම් ස්පෙන්ඩ් කරන එකක් වෙන්න පුළුවන්. ඒ වගේ කොහොමද ළමයාට ලං වෙන්නේ කියන එක ඒක තමන්ගේ වැඩත් එක්ක මැනේජ් කරගන්න ඕනේ කියන එක තමයි මගේ අයිඩියා එක. අර සිංගල් පේරන්ට් කෙනෙක් කියන්නේ එතකොට සාමාන්‍යයෙන් හස්බන්ඩ් නෑ නැත්නම් හස්බන්ඩ් නෑ ළමයා ඉන්නේ. ළමයයි වයිෆ් නෑ හස්බන්ඩ් තමයි ළමයා වදන. එතකොට ඒ කෙනා මං හිතන්නේ වැඩිපුර අවධානය දෙන්නේ මං දැකලා තියෙන විදිහට ළමයාට. ජොබ් එක කරලා ඒ ළමයා වෙනුවෙන් හැමදේම කරනවා. මොකද මම සිංගල් පේරන්ට්ස්ලාව දැකලා තියෙනවා. ඒගොල්ලෝ ගොඩක් කැප කරනවා ළමයා වෙනුවෙන්. සමහරක් අය නෑ. ළමයාව කොයි හරි දාලා මෙයා යනවා වෙන කොයි හරි. ඒ වගේත් තියෙනවා. but අර අපි කියන තැනට ආවට පස්සේ අනිවාර්යෙන් කැපවීමක් කරන්න ඕනේ අපි ළමයා වෙනුවෙන්. ඒ අපිට අවශ්‍ය දේවල් අවශ්‍ය හැමදේම දෙන්න බැරි වෙයි. සිංගල් පේරන්ට් කෙනෙක් වුණාම කැම බීමෙන් අර මේවා අපිට හැමදේම දෙන්න බැරි වෙයි. නමුත් අපිට දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය තුල
උපරිමය දීලා කොහොමද මම ළමයාව මඟ පෙන්වන්නේ මේ දෙයට. ඒ කියන්නේ මම කොහොමද ළමයාට තේරුම් කරලා දෙන්නේ මේ වාතාවරණය. අන්න ඒකත් වැදගත් තේරුම් කරලා දෙන්නේ මේ වාතාවරණය මොනවා කියද. මම එයාට පොඩි කාලේ ඉඳන් මේ වාතාවරණය ගැන හරි අවබෝධයක්. පරිණතකම එයාට පරිණත වෙන්න අමාරුයි. ඒ පොඩි ළමෙක්ට. බට් එයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඕනම කෙනෙක් පරිණත වෙන්නේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. බට් එයාට තේරුම් කරලා දෙන්න පුළුවන්. පුතා මේක තමයි තියෙන්නේ. ඔව් මට ඔයා ගාව ඉන්න බැරි මේක තමයි අපේ වාතාවරණය. අපිට ඒ තේරුම් කරලා දෙන්න පුළුවන්. එතකොට එයාලා තේරුම් ගන්නවා හරි මට මේක අඩු වෙන්නේ මේක නිසා. එතකොට එයාට පුළුවන් අම්මට උදව්වක් වෙන්න ඒ ළමයාට ඒ කියන්නේ උනන්දුවක් එනවා. හරි. මමත් උදව්වක් වෙනවා අම්මට. මමත් ඒකට ෆ්ලෙක්සිබල් වෙනවා. ඒ දරුවට ඒ පුංචි කාලෙම හිතෙනවා. අපි හිතනවා දැන් කාලේ ඉන්න ළමයි හරි මොඩයි කියලා නෑ. දැන් කාලේ ඉන්න ළමයි හරි බුද්ධිමත්. හරියට හොඳට තේරුම් ගන්නවා. ඉතින් අර එතන සිංගල් මදර් කියන සිංගල් පේරන්ට් කියන තැනට ආපුවාම ඒකත් එක්ක අර තේරුම් කර දීම තුල එයාව හරියට මඟ පෙන්වීම තුල මං හිතනවා එතන මේ එකක් කියන්නේ එයාව හරියට ගෙනියන්න පුළුවන් කියලා තනියම. බට් යම්කිසි අඩුපාඩුවක් ඇති වෙයි. එයාගේ අම්මා නෑ වෙන්න පුළුවන් තාත්තෙන් අහන්න පුළුවන් කෝ අම්මා කියලා පොඩි කාලෙම. කෝ අම්මා නැති ආදරේ අම්මා නැති අඩුව අම්මගේ ප්‍රේමය ලැබිලා නැහැ. හරි මේ වගේ දේවල් තියෙනවා. ඒතකොට නැත්නම් තාත්තගේ ආදරේ ලැබිලා නැහැ. තාත්තගේ ප්‍රේමය මට ලැබිලා නැහැ. තාත්තගේ රැකවරණය මට ලැබිලා නැහැ. අද ගොඩක් ළමයි මේකත් එක්ක පොඩ්ඩක් අපි තව දෙයක් ගැන කතා කරමු. ගොඩක් පොඩි කාන්තා ළමයි, ගෑනු ළමයින්ට, චූටි ළමයින්ට ඒගොල්ලන්ට ඒ තාත්තගේ රැකවරණය ලැබිලා නැති නිසා ඒගොල්ලෝ තනි වෙනවා. ඒගොල්ලන්ට ඒ රැකවරණය නැහැ. ඒගොල්ලන්ට හරි දැන් ගොඩාක් අය මොනවාද හානි වෙනවා ගොඩාක් ළමයින්ට. දූෂණය වෙනවා මේ දේවල්. දෙමෝපියන්ගේ වැරද්දක් තියෙනවා. නැහැ කියන්න බෑ. ඒ ළමයව ආරක්ෂා කරන්න ඕනේ. ඒ ළමයව ගැන හොයන්න ඕනේ. සහ ඉගැන්වීම කියලා දෙන්න ඕනේ. ඒ දේවල් ගැන. ඉතින් අර ගොඩාක් අපි ફોකස් කරන්න ඕනේ දෙමෝපියෝ විදියට අපි දෙමෝපියෝ නෙමෙයි. අර දෙමෝපියෝ විදියට ගොඩාක් අය ફોකස් කරන්න ඕනේ ඒගොල්ලන්ගේ රැකවරණය ගැන. ඒගොල්ලන් අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒගොල්ලන්ට දේවල් පැහැදිලි කරලා දෙන්න. ඇයියෝ ආරක්ෂා වෙන්න ඕනේ. ඒ ගැඹුර ඒ දේ තේරුම් කරලා දෙන්න. සහය කමියුනිකේෂන් එක අනිවාර්යයෙන් හරියටම හරි. දැන් ළමයාට තේරුම් කරවන්න සහ උගන්වන්න ඒ සංනිවේදනේ තියෙනවා. සංනිවේදන අනිවාර්යෙන් තියෙනවනේ. සමහරක් වෙලාවට අපි ඒ කියන්නේ අර තේරුම් ගැනීමත් එක්කම තමයි මේ කමියුනිකේෂන් එක කියන්නේ. yes අපි ගොඩාක් වෙලා දරුවන්ත් එක්ක කතා බහ කරනකොට ඒ කමියුනිකේෂන් එක බිල්ඩ් වෙනවා. ඒ අර සංනිවේදනේ බිල්ඩ් වෙනකොට දරුවා ගොඩක් දේවල් තව ඕපන්ලි කතා කරන්න පටන් ගන්නවා. එයාගේ ප්‍රශ්න මොනවාද? එයාගේ ප්‍රශ්න එයා තව මොනවාද අම්මගෙන් බලාපොරොත්තු වෙන්නේ. මං කැමති නෑ ඔයා මට නම කියනට. මං කැමති ඔයා මට තව චුට්ටක් ආදරේ කතා කරනවට ළමයාගේ දේවල් ඕපන් වෙනවා. දැන් ඔයා කිව්වා ඉස්සලා මේ මාදිගේ චුට්ටක් සබ්ජෙක්ට් එකේ තව දෙයක් මගේ ඔළුවට ආපු දෙයක් තමයි මේ සංනිවේදනයත් එක්කම ගොඩක් දෙමව්පියන්ට මේ දරුවෝ ඒගොල්ලන්ගේ සැඟවිච්ච ජීවිතයක් තියෙනවා. මේ දරුවෝන් කතා කර කියාගන්න බැරි දේවල්. ඒ දේවල් දෙමව්පියන්ට කියන්නේ නැති වුනාම දෙමව්පියන්ගෙන් ලැබෙන්න තියෙන ආරක්ෂාවත් මේ අයට ලැබෙන්න තියෙන ප්‍රතිශතය අඩු වෙනවා. අයි දෙමව්පියෝ දන්නේ නැහැ මොනාරි මේ ළමයා ප්‍රශ්නක දින්නේ. මොනාරි මේ ළමයා වෙන දෙයකින්ද ඉන්නේ. මොනාරි ප්‍රශ්නක දින්නේ. එතකොට දැන් මෙයා කමියුනිකේට් කරනකොට නැත්නම් මෙයා sannivedanaya කරනකොට අම්මට මොනවාෝ දේවල් අම්මට තාත්තට කියනකොට එතකොට මේන් දෙයක් ලැබෙනවා. ඒතර මේක උපකාරයක් වෙනවා මෙයාට ගොඩ නැගෙන්න. මෙයාගේ ජීවිතේ ගෙනියන්න. සහ දැන් සමහර වෙලාවට දැන් ළමයි හිතන්නේ නැහනේ. මට මේ දේ හම්බ වෙන්නේ නැත්තේ මේ ප්‍රශ්නේ නිසා කියලා ළමයි තේරුම් ගන්න. ළමයි හිතන්නේ මට මේ දේ හම්බෙන්නේ නැහැ. එච්චරයිනේ දැන්. අර කමියුනිකේෂන් එක දෙපැත්තටම තියෙද්දි එතකොට අම්මටත් තාත්තටත් පුළුවන් පැහැදිලි කරන්න අපි වට මේ දේ දෙන්නේ නැත්තේ මේ නිසා. ඒතර ළමයාට එක්ස්ප්ලেইন කරන්න පුළුවන් නෑ මට මේ දේ ඕනේ මේ නිසා. එතකොට අර දෙපැත්තටම කතා කරලා එක මැද ස්ථානයකට එන්න පුළුවන්. ඒ වගේම දැන් අම්මලා ඉන්නවා පොඩි ළමයින්ව පුංචි කාලෙම ඒගොල්ලන් නෑදෑය ළඟ දාලා මේගොල්ලෝ රට යනවා. ඕක තුල ඇති වෙනවා විවිධාකාර ප්‍රශ්න. ඔයගොල්ලොත් තාලා ඇති. ඒ ළමයින්ට රැකවරණය, ඒ ළමයින්ට සමහර විට මොකක්ද ඒකට කියන්නේ මේ
ආදරය නෑ ඕනේ දේවල් නෑ. එතකොට සමහරවිට නෑදෑයන්ගෙන් කොන් වෙන්න පුළුවන්. නෑදෑයෝ එයාව කොන් කරන්න පුළුවන්. එයාව ළමයින්ගෙන් වැඩ ගන්න පුළුවන්. අර ගෙදර තියෙන ආදරේ ඒ වගේ තැනක නැහැනේ. එතකොට එයා තව තවත් ඒ දරුවා කෝප වෙන්නේ කාත් එක්කද දන්නවද? අම්මත් එක්ක. අර කොන් කරන නෑදෑයන්ත් එක්කට වැඩිය. ඒකට වැඩිය. දෙමෝපියොන්ත් එක්ක තියෙන වෛරය, කේන්ති මේක එන්න වැඩි වෙනවා. කියන්නේ රට අනේකේ තියෙන. හැබැයි රට අනේක තුල ළමයිනුත් වැරදි ස්ථානයටපත් වෙනවා. අම්මා රටේ ඉන්නේ අම්මා ඕන දෙයකට සල්ලි යවයි. අම්මට වද දෙනවා කෝල් කර සල්ලි යවන්න. එහෙමත් තියෙනවා. එතකොට දෙමව්පියෝ දැනගන්න ඕනේ ඉස්සල්ලා කිව්වා වගේ අපි සංනිවේදනය. මම රට යන්නේ මේකට. ඔයා මේක තේරුම් ගන්න. ඔව් මේ විදිහට තමයි ඉන්න ඕනේ. මේ කාලේ මට අවුරුදු 2 දෙන්න. මේ කාලේ මං ගිහලා එතකොට එහෙම නැති වුණාම ඒක හරියට එයාත් එක්ක සංනිවේදනයේ දරුවත් එක්ක සංනිවේදනය කරලා ඒ දරුවට හරියට පෑදලි කරලා දුන්නේ නැත්නම් ඒ ළමයාත් යන්න මාර්ගය වෙනස්. ළමයි සමහරවිට සමාජයට ඇබ්බැහි වෙද. එතන නෑදෑයොත් එයාව කොන් කරනවා නම් එයාව කොන් කරන්නේ නැතුව වැළඳගන්නේ ඒ ළමයාට සිගරට් එක දීලා අයිස් කෑල්ලක් දීලා නැත්නම් ගංජා කෑල්ලක් දීලා ඉඳා ගාපන් කියලා ප්‍රේමයක් දක්වන කෙනාට ලං වෙනවද? කොන් කරන නෑදෑයන් ළඟට ලං වෙනවා. කොල්ල ලං වෙන්නේ අතන්ට. කෙල්ලාරි කොල්ලාරි ලං වෙන්නේ අතන්ට. අයියා අම්මා තාත්තත් නැහැ. තමන්ට ආදරේ මේ යාළුවා දෙන. එතකොට මේ යාළුවත් එක්ක එකතු වෙලා වැරදි දේවල් යූස් කරනවා, වැරදි දේවල් පාවිච්චි කරනවා. වැරදි සම්බන්ධතාවයන් ඇතුළු වෙනවා. ඉතින් මේ දේවල්ත් එක්ක අර රටේ යනකොට මම නම් කියන්නේ ළමයින්ට ඒ වාතාවරණ සියලු දේ පැහැදිලි කරලා දෙන්න. එක මං කුංචි මේ වීඩියෝ එකක් දැක්ක ඒක නිවුස් පේපර්ස් වලත් ගිය කතාවක්. කියන්නේ ඒ ළමයාව ඒ අවුරුදු 15 මම හිතන්නේ ළමයාට අවුරුදු 15 ඒ කියන්නේ ඉස්කෝලේ ගෙදරට පේනවා. උඩ තට්ටුවට අම්මා නැග්ගාම ළමයා ඉස්කෝලේට යනවා පේනවලු අම්මට. එතකොට ළමයා හැමදාම ඉස්කෝලේ යනකම් අම්මා උඩ තට්ටුවේ ඉඳන් බලන් ඉන්නවා. ළමයා ඉස්කෝලේ යනවා. එතකොට ආයි ඉස්කෝලේ ආරලා හවසට එනවා. සාමාන්‍ය ළමයා 6යි ගානකට වගේ ඉස්කෝලේට යනවා. ඔහොම තමයි තියෙන්නේ. ටික කාලයක් බලනකොට කියන්නේ මේ ළමයා ඇත්තටම ඉස්කෝලේ ගියාට ඉස්කෝලෙන් පස්සේ වාහනයකින් එළවෙන වෙන කෙනෙක් එක්කන් යනවා. බලද්දි අවුරුදු 50ක වයසක වගේ කෙනෙක්. මේ ළමයාට අවුරුදු 15යි. එතකොට දැන් මේ පොලිසිය කේස් ඇවිල්ලා හැම ප්‍රශ්න ඇවිල්ලා දැන් අන්තිමට මේ ළමයාගෙන් අහනකොට අර ළමයා කියනවා මම මේ මනුස්සයාට ආදරේ. මට මේ මනුස්සයා ඕනි. ඒක තමයි කියන්නේ. ඒ ළමයාව දවසට කීප වතාවක් මේ මනුස්සයා දූෂණය කරලා තියෙනවා. ඒ ළමයාට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒ ළමයා කියන්නේ ඒ ළමයාට ආදරෙන් කතා කරන්නේ, දුවේ කියලා කතා කරන්නේ, ඒ ළමයාගේ දේවල් අහගෙන ඉන්නවා. ඒ ඔක්කොම අර මනුස්සයා කරනවා. එතකොට අර මනුස්සයාගේ ළමයාත් ඉස්කෝලේ එනවලු. එකම වයසේ වගේ තව ළමයෙක් ඉන්න තාත්තා කෙනෙක්. තමයි මේ ළමයාව මෙහෙම එක්කන් ගිහලා තියෙන්නේ. අර දුවේ කියලා කතා කරන එකට අර ඒ පෙන්නන ආදරයට තමයි ඒ ළමයා ආදරේ කියලා කියන්නේ. ඒකට ඒක අති විශාල ප්‍රශ්නයක් පේරන්ටින් වල තිබිලා තියෙනවා. අර ඒ ටික gedara කරා නම් ඒ ළමයාව දුවේ කියලා කතා කරලා ඒ ළමයාගේ දවසේ ප්‍රශ්න ටික අම්මා අහුවා නම් නැත්නම් තාත්තා අහුවා නම් අර තැනට ළමයාපත් වෙන්නේ නැහැ. අච්චර ඒ ළමයා දවසට කීප වතාවක් දූෂණය වෙලත් ඒ ළමයා තාමත් කියනවා මට මේ මනුස්සයා ඕනේ කියලා. අපි ඇත්තටම දරුවන්ව තේරුම් ගන්නවා. අර ඉස්සෙල්ලා මට කතා කරා. ජෙනරේෂන් එක තේරුම් ගන්නවා. ඔය කියන්නේ ජෙනරේෂන් එක වාගේ අදහස් චුට්ටක්. නෑ ඔය දැන් ගත්තොත් එහෙනම් දැන් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවානේ පේරන්ටින් කියන එක. එතකොට දැන් අපිත් කල්පනා කරානේ මොකද්ද දැන් ඇත්තටම දැන් පේරන්ටින් වල මෙච්චර ප්‍රශ්නයක් තියෙනවා නම් කොහොමද අපි මේ ප්‍රශ්න විසඳගන්නේ කියන එක. එතකොට තමයි ජෙනරේෂන් ගැප් කියන එක අනිවාර්යෙන් දෙමව්පිය දරුවෝ අතරම තියෙනවා. ඒ තියෙන හින්දා වෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ තේරුම් ගැනීම නැති එක අර ජෙනරේෂන් ගැප් එක නිසා වෙනවා. ඔව්. එතකොට දැන් අපි ගත්තොත් එහෙනම් අපේ දෙමව්පියෝ ඉන්නේ වෙන ජෙනරේෂන් එකක අපි ඉන්නේ වෙන ජෙනරේෂන්. එතකොට දැන් අපෙන් පස්සේ ළමයි නෙමෙයි අපෙන් පස්සේ අපේ බාල පරම්පරාව ගත්තොත් එයාලා වෙනම ජෙනරේෂන් එක. එතකොට අර ජෙනරේෂන්ස් ගැප් කියන එක අනිවාර්යෙන් තියෙනවා. එතකොට දැන් අපේ දෙමව්පියෝ ගත්තොත් එහෙම අපිව උදාහරණයකට අරගෙන මේක අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔය ජෙනරේෂන් ගැප් එක අඩු කරන එක. දැන් අපි කලින් හිතුවොත් එහෙම ඉස්සර කාලේ දැන් අම්මා කෙනෙක් ළමයෙක්ට නම කියලා කතා කරනකොට ළමයා දුවගෙන යනවා අම්මා ගාවට.
අපි හිතමු කමල හරි විමල හරි නම කිව්ව ගමන් ඕ කියලා ළඟට ගිහිල්ලා වැඩෙත් කරලා දෙනවා. හැබැයි දැන් ජෙනරේෂන් එක එහෙම නෙමෙයි. දැන් ජෙනරේෂන් එක ගොඩක් එයාලට කරන්න එයාලා ගාව වැඩ තියෙනවා. ස්මාර්ට් ෆෝන් එක වෙන්න පුළුවන්, ලැප්ටොප් එක වෙන්න පුළුවන්. අර අපි ගාව ගොඩ අර ලෝකෙම අපේ අතේ කියලා කියනවනේ අපේ ෆිංගර් පොයින්ට් එක ගාව තමයි අපේ ලෝකෙ තියෙන්නේ. ඒකට එහෙම ජෙනරේෂන් එකකට අම්මා කෙනෙක් නම කියලා අඬ ගැහුවොත් කියන්නේ අපිට එතනට දුවනකොට ලොකු වැඩ ටිකක් අපි ගාව තියෙනවා. එතකොට අපි ඕ හරි ඇයි හරි කියලා අහලා අපි ආයේ වැඩ ටික. අපි හිතමු අපි සාමාන්‍ය මැසේජ් එකක් කරනවා නෙමෙයි වෙන්න පුළුවන්. අපි වැදගත්ම ලොකු වැඩක අපි ඉන්නව වෙන්න පුළුවන්. හැබැයි අම්මට පේන්නේ අපි එතනට ගියේ නැති එක. ගියේ නැති එක. එයාලා කියන්නේ අපේ අම්මලා කතා කරලාදී නම් අපි ගියා. ඔයාලට තමයි ඒක බැරි. හරියට හරි. ඒක තමයි ජෙනරේෂන් ගැප් එක නිකන්. ඔව් ඔව්. දැන් තාත් කියන්නේ ඒකම තමයි. රයිට් වයිදන් ඔයගලන් ගෙදර ඒක වෙනවා. රයිට් අපේ අම්මට මම අපේ දැන් අම්මලා අඬ ගන්නකොට කුමාරී කියලා හිතන්න. කුමාරී කියලා අඬ ගම කුමාරී ඔව් අම්මේ කියන්න. නෑ. ඒ කුමාරී කියයි ඒ දැන් කුමාරී හිතන්න අම්මලාගේ ජෙනරේෂන් එක කියලා හිතන්න. අම්මලාගේ ජෙනරේෂන් එක. අම්මගේ නම කුමාරී. අම්මට දැන් අම්මගේ අම්මා අඬ ගන්නවා. කුමාරී කියලා අඬ ගව කුමාරී යනවා ඉක්මනට අම්ම ගාවට. ඒක ඒ ජෙනරේෂන් එක. එයාගේ නම කියපු ගමන් මෙයා හිතන්නේ අම්මා මට එන්න කියනවා කියන. සහ එයාට වෙන වැඩක් නැහැ නෑ. හිතර ගත්තොත් එයාලා වැඩකට යනවා නම් එක්ක එළියකට යන්න ඕනි. අපි හිතමු ඉස්කෝලේ යනවා නම් හරි ටියුෂන් ක්ලාසස් හරි යන්න ඕනි. ගෙදරින් එළියට යන්න ඕනි. එයාලට වෙන වැඩක් නැතුව අඬ ගහපු ගමන් යන්න පුළුවන්. යනවා. ඒතර දැන් කුමාරිගේ ජෙනරේෂන් එකට එනකොට ආයෙත් දැන් කුමාරි මවක් කියලා කුමාරිගේ දරුවට අඬ ගන්නවා. ෂෙරෝන් කියලා අඬ ගන්නවා. ෂෙරෝන් කියලා අඬ ගන්නවා. ඇයි අම්මේ කියලා අහනවා. ෂෙරෝන්ට ඕනේ මොකද්ද? ඇයි ඔයා මට අඬ ගහන්නේ? හේතුව මොකක්ද? මම ඕනිද මම වෙන වැඩක් කරන්න ඕනේද? මොකද්ද කරන්න ඕනේ? මම ඇවිල්ලා මොකද්ද කරන්න ඕනේ? ඇයි අඬ ගහන්නේ? දැන් ඉතින් ෂෙරෝන් මේ පී අරන් දෙන්න කියලා. මේ අන්ද අරන් දෙන්න ෂෙරෝන් කියන්න ඕනේ. අපි මේ ජෙනරේෂන් එකේ ස්වභාවයන් දෙක තේරුම් ගන්න ඒ ස්වභාවයන් දෙක තේරුම් ගන්න ඕනේ. එතකොට ඔය පේරන්ටින් කියන කතාව ලේසි වෙනවා. ඔය ඒ කියන්නේ ජෙනරේෂන් ગેප් එක අඩු වෙන්නේ නැහැ. අපිට ඔය වගේ පුංචි දේවල් වලින් අඩු කරගන්න පුළුවන්. එතකොට එකක් එයාලත් එක්ක ඉඳලම බලන්න ඕනේ යාළගේ මොනවාද විදිහ. සාමාන්‍යයෙන් ඕක වැඩ කරන ස්ථානවල ඕක හරි අඩුයි. අපි ගත්තොත් එහෙනම් වැඩ කරන තැනක සමහර වෙලාවට අපිට වඩා අවුරුදු 20ක් වැඩි කෙනෙකුටත් අපිට අයියා අක්කේ කියලා අපි එහෙම එක වර්ක් ප්ලේස් එකේ වැඩ කරන තැන් තියෙනවා. එතකොට අර ජෙනරේෂන් එක ගැටෙනකොට ඒ ગેප් එක අඩු වෙලා තියෙනවා වර්ක් ප්ලේස් වල ගත්තොත්. එතකොට එයාලා දන්නවා මේ ජෙනරේෂන් එක මෙහෙම වැඩ කරන කට්ටියක්. මෙයාලත් එක්ක අපි ප්‍රසන්ටේෂන් කරන්න ඕනි මෙහෙම. වර්ක් ප්ලේස් එකේ ඒව හැදිලා තියෙනවා. එතකොට අර පේරන්ටින් කියන දේ තමයි තාම ඔය ජෙනරේෂන් ગેප් එක හැදිලා නැත්තේ. ඒක අර ගැටීමත් එක්ක කියන්නේ කොච්චර එයාලත් එක්ක ළඟින් ඇසුරු කරනවද? එතකොට තමයි තේරෙන්නේ මෙයාට නම කියලා විතරක් මදි. මෙයාට වැඩෙත් කියන්න ඕනි. ෂෙරොන් එන්න ෂෙරොන් නම විතරක් කියලා හරියන්නේ නැහැ. එන්න කියලාත් මෙයාට කියන්න ඕනි. ඒක තමයි මේ ජෙනරේෂන් එකේ විදිය කියලා තේරෙන්නේ. එයාලත් එක්ක අර ගැටෙන විදියට. එතකොට ඒ වගේම දැන් පේරන්ටින් එක තුල ඒකේ දැන් එක එක්කෙනාගේ අවදියන් තියෙනවා ළමයින්ගේ අවදිය. ඒව දෙමෝපියෝ තේරුම් ගන්නවා. මේ අවදිය තුල මේ දරුවට ඕනේ මොකද්ද කියන දේ. මේ අවදිය තුල ඉතින් අවුරුදු 1ත් 5ත් අතර දරුවට මොකද්ද ඕනේ? එයාගේ මනසට වැටෙන්න ඕනේ මොන වගේ දේවල්? කුණු වර්පද. ඇත්තටම දැන් අපේ කොළඹ සමාජය නම් ගියොත් කොළඹ සමාජය ඔය මුඩුක්වස්වල වලට ඒ ළමයින්ට පොඩි එකේ ඉඳන් පා වෙනකන් දරුවන්ට මේ කුණු වර්ප උගන්වනවා. සහ කනට ඇහෙනවා. කනට ඇහෙනවා. නිකන් නීක් කරලා දාන්න මේවා හරිද? අඩෝ ඵලයන් වරෙන් හරියට ඵලයන් ඊට වැඩි කුණු වර්පත් ඇහෙනවා. නීක් කරනවානේ. නීක් කරන්නේ. නීක් කරුවට ඉතින් අවුලක් නැහැ. එච්චර ලොකු වචනයක් නේ. දැන් ওই දේවල් උගන්වනවා. ඒතකොට අර පොඩි ළමයා කියන්න පුරුදු වෙන්නේ මේ වචන. පුරුදු කරන ඒගොල්ලන් ඒ කියන්නේ ඒගොල්ලෝ හිතනවා මේ වචනේ කිව්වම හරි ආඩම්බරයි කියලා. ඇති ආඩම්බරකමක් නෑ. ඒ දරුවා තව තවත් වැරදි දේවල් වල ඉගෙන ගන්න නේ. ඇත්තටම මේක මේ බලන කට්ටිය ගොඩක් කොළඹ පැති වලට ගිහිල්ලා බලන්න ඕවා උගන්වන කුණුවarp. ඒතකොට කුණුවarpේ දරුවා කියනකොට ඒ අම්මලාට හරි සතුටුයි. මගේ දරුවා කුණුවarp. ඒක හරි නිකන් හරි මේ එකක්. මේකක් නෑ. ඒ දරුවෝ තවත් වැරදි දෙයකට සමාජයකට ගිහිල්ලා ඒ ළමයා එතකොට ඒ පොඩි ළමයා ඉස්කෝලේ ගිහිල්ලා කතා කරනකොට ඒ වචනේ අම්මට සිරිද. කාගේද වැරද්ද? දෙමෝපියන්ගේ වැරද්ද. එතකොට අර
දෙමෝපියෝ දැනගන්න අවුරුදු 5 ඉඳලා අවුරුදු 1 ඉඳලා 5 වෙනකන් ඒ දරුවට මොකක්ද අපි දෙන්න ඕනේ. මොකක්ද ළමයාගේ ඔළුවට දාන්න ඕනේ. එතකොට 1 ඉඳලා 10 වෙනකන් ඕ 1 ඉඳලා 12 වෙනකන්. මේ sorry 5 ඉඳලා 10 12 වෙනකන් ඒ ළමයාට මොකක්ද දෙන්න ඕනේ. ඒ ළමයාගේ ඔළුව ඇදෙන්නේ කොහමද? ඒ ළමයාගේ මනස මොන වගේ දේවල් වලටද වැඩිපුර යොමු වෙන්නේ. එතකොට ඒ වයස කෙනෙක්ට ඊට අඩුවෙන් දේවල් දීලා හරියන්නේ නැහැ. ඊට වැඩියෙන් දීලා හරියන්නේ නැහැ. එතකොට ඒ ළමයාට අවශ්‍ය දේ හරියට හරි මොහොතේ ඔළුවට දාන්න ඕනේ. එතකොට 12න් පස්සේ like තියෙනවනේ මේ නවයෝන් කාලේ. එතකොට මේ නවයෝන් කාලය කියන එක තමයි හරි වැදගත්ම දේ. දෙමෝපියෝ ඒගොල්ලන්ව බලන්න ඕනේ. ඒගොල්ලන්ව පොඩ්ඩක් පස්සෙන් එලවන්න ඕනේ කාලේ. මට නිකන් හිතෙන විදිය දෙමෝපියෝ විදියට අපි ටිකක් ඒගොල්ලන්ට ෆ්‍රීඩම් එකක් දෙන්න ඕනේ. හැබැයි ඒ ලනු අපේ අතේ තියාගන්න ඕනේ. ඒ ෆ්‍රීඩම් එකක් දෙන්න ඕනේ. ඒ ළමයාට මං හිතන්නේ ඒ ළමයාට ඉක්මනට දේවල් තේරුම් ගන්න පුළුවන් මැචුවර්ඩ් වෙන්න පුළුවන් කාලෙසා ඒ ළමයා ওই ටීන් යූත් කාලේ කියන්නේ මේ ওই නවයෝන් කාලේ කියන්නේ පොඩ ඇඟීම් බර වැඩි කාලයක්. ඒතකොට ඒ ඇඟීම් බර වැඩි කාලේ අපි ළමයාට මොකද්ද දෙන්නේ? ඊට පස්සේ තරුණ වියේ තුල අපි දෙමව්පියෝ විදිහට ඒ ළමයින්ට අපි මොකද්ද තේරුම් කරලා. ඉතින් මේ දේවල් ගැන දෙමව්පියෝ දැනගන්න ඕනේ. ඒ අවදියන් ගැන ඒ අවදියන් තුල මොකද්ද අපි දෙන්න ඕනේ දරුවන්ට කියන දේ ගැන හරි අවධානයක් අපි එකිනෙකාට තියෙන්න ඕනේ. සහ ඔය පොඩි ඔය වයස් පරතරයේදී දෙන්න ඕනි දේවල් ගැන කතා කරපු නිසා දැන් ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා ඔය දැන් පොඩි ළමයින්ට ෆෝන් එක දෙනවා. මම හරිම අකමැති දෙයක් ඔය පොඩි ළමයින්ට ෆෝන් එකක් දෙනකොට ඒ කියන්නේ සමහරවිට අය කවා ගන්න වගේ මම ගොඩාක් දැකලා තියෙනවා චූටි ළමයින්ට කවනකොට ඌ කන්නේ ෆෝන් එක ගත්ත කන්නේ නැහැ. නේ සමහර ඒ කියන්නේ සමහර වෙලාවට දෙමව්පියෝ වෙන වැඩක ඉන්න ඕනි නිසා ෆෝන් එක දීලා ඉන්නවා. එතකොට ඒ ළමයා බලන්නේ තමන්ගේ වයසට සුදුසු නැති වගේ දේවල් සමහර වෙලාවට. ඊට පස්සේ ටිකක් ලොකු වෙනකොට අම්මලා කියනවා දැන් ෆෝන් එකේම ඉන්නේ. කැමරේසෙට ඇවිල්ලා කන්නේ නැහැ කට්ටියත් එක්ක කතා කරන්නේ නැහැ. දේවල් ෂෙයා කරගන්න. එතකොට පස්සට ගිහිල්ලා බැලුවාම අතන වැරද්දක් තියෙනවා. ඊට පස්සේ ළමයාට බැලලා වැඩක් නැහැ. ඔය අපිත් එක්ක ඇවිල්ලා කතා දැන් අපේ කාලේ ඔය පොඩි කාලේ ෆෝන් දීපු කාලේ දැන් අපිට ෆෝන් දුන්නේ නැහැ. පොඩි කාලේ කවන්න ෆෝන් දුන්නේ නැහැ. අපේ අම්මා ගාලා කවන්නේ. රයිට්. ඒතකොට මේ කාලේ ෆෝන් එක මම ෆොටෝ එකක් දැක්කා මේ එතන ගොඩාක් සෝෂල් මීඩියා එකේම ට්‍රෙන්ඩ් වුණේ ෆොටෝ එක මම දැක්කා. ඉස්සර දෙමෝපියෝ ඇවිල්ලා එළියට යන්න දෙන්නේ සෙල්ලම් කරනවා. කරන්න යන්න දෙන්නේ ගෙදර ඇතුළෙම තියනවා. ගෙදරින් එළියට යන්න බෑ. දැන් මිනිස්සු එළියට යවන්න හදනවා මේ ළමයින්. මොකද මේ ළමයි ගේ ඇතුළෙමයි ෆෝන් එක ඇතුළේ. කාමරේ ඇතුළෙමයි ෆෝන් එක ඇතුළේ. හැබැයි මුලදී බැලුවත් ළමයාට සෙල්ලම් කරන්න දීලා නැත්තේ. ඉස්සර අපි ටී ගානවා. ඉස්සර අපි ක්‍රිකට් ගානවා. එතකොට අපි සෙල්ලම් කරනවා. ඇඟි මුත්තම් කරනවා. අල්ලන් සෙල්ලම් කරනවා. සෙල්ලම් ගෙවා චුංචුරුවත් වෙනවා. මේ අමුත් ඔයලා නැද්ද චුංචුරුවත්? ඔයලා නැද්ද? ඔයගොල්ලෝ දන්නේ? කොම්පියුටර් චුංචුරුවත් ගැන කියන්නේ. අහලා නැහැ. දැන් හැමෝගෙම ගෙවල් වලින් එක එක බඩු ගෙනල්ලා අපි උයනවා කෑම. කාවත් කියලා ඒ වගේ සීන් එකක් තියෙන්නේ. එතකොට මේ සමනින් ওই වගේ දේවල් කරනවා. එතකොට ওই ළමා සමාජයන් තියෙන දේ අපේ වගේ සමීති ළමා සමීතිය ওই වගේ දේවල් වලට සම්බන්ධ වෙනවා. එක එක දේවල් රංගපානවා අපි ගොඩාක් දේවල් මගේ පොඩි කාලේ මම අර ළමා සමිතියත් එක්ක හිටියා. අපි නාට්‍ය රංගපෑවා රජයේ. එතකොට ඒ වගේ නාට්‍ය ඔය කන්විටර්ස් මේවා තියෙනකොට මේ ප්‍රෝග්‍රෑම්ස් තියෙනකොට අපි ගිහිල්ලා ඒ වලට තරඟ වදිනවා. මේ එතකොට ඒ වලට අපි තරඟ වැදුවා. අපේ නාට්‍ය අපි ප්‍රසන්ට් කරා. මේ වගේ දේවල් අපේ සමාජය තුල තිබුණා. බට් මේ සමාජය තුල ළමයා ෆෝන් එකේ ඊට පස්සේ ටිකක් ක්ලාස් එකේ ඊට පස්සේ ටිකක් පොතේ ඊට පස්සේ ෆෝන් එකේ ඊට පස්සේ කැම්පස් එකේ ටිකක් කැම්පස් එකේ ඉන්න අයත් එක්ක ටිකක් සිගරට් එක බොනවා වැරදි මාර්ගයට යනවා. රයිට් ඒ වගේ. දැන් ගොඩක් අනික දෙමව්පියෝ හිතන දේ තමයි අධ්‍යාපනය විතරක් දුන්නාම ළමයින්ට ඇති කියලා. ඒ කියන්නේ ක්ලාසස් විතරයි. හරි. මේ ටියුෂන් එකෙන් පස්සේ මේ ටියුෂන් එක. මෙතනින් පස්සේ මෙතන. ඊට පස්සේ ඔන්ලයින් ක්ලාස් එක. ඒ වගේ. එහෙම හිතනවා. ඒ කියන්නේ දහම් පාසල් යවන්නෙත් නැහැ. කිසිම කියන්නේ අර යාළුවොත් එක්ක වැඩි එකතු වෙන්නෙත් නැහැ. යාළුවෝ ඉරිසියා කරයි.
එයාලගේ දෙමව්පියෝ මෙහෙම කියයි ලකුණු දැක්කොත් මෙහෙම වෙයි එහෙම කියලා යාළුවොත් එක්ක වැඩිය යන්න දෙන්නෙත් නැහැ සෙල්ලම් කරොත් ඔයා සෙල්ලමට ගියොත් එහෙම ඔයාගේ ફોකස් එක නැති වෙයි අධ්‍යාපනයේට නැති වෙයි එහෙම කියලා ඒ දේවල් කරන්න දෙන්නෙත් අර එක මේකක ශිෂ්‍යත්වයේ O level A levels අර ඊට පස්සේ term test first term test second term test ළමයාව ට්‍රෙස් කරනවා එකක් ස්ට්‍රෙස් එක ළමයින්ගේ එකෙන් වැඩි වෙනවා සහ එතකොට ළමයින්ට අරක විතරයි තියෙන්නේ අනිත් එක O level ෆේල් වුණා කියලා ළමයි මැරෙන්නේ ඇයි දෙමව්පියන්ගේ ට්‍රෙස් එක නිසා ඔව් දෙමව්පියන්ගේ වැරදි ඒ මිනිස්යාට හෝ ඒ කෙනාට උගන්වන්න නේ දරුවට උඹ O level ෆේල් වුණා කියලා මුළු ජීවිතේම ෆේල් නෑ කියන එක සහ ඒ කියන්නේ ආයෙත් උත්සාහ කරන්න පුළුවන් කියන එක ඒ කියන්නේ ඒක විතරක් නෙවෙයි ජීවිතේ එයාට තියෙනවා ඉතින් ළමයින්ව මිනිස්සු ට්‍රෙස් කරනවා වැඩි දෙමව්පියෝ උඹ O level පාස් වුණේ නැත්නම් ජීවිතේම ඉවරයි ජීවිතේම නෑ කියලා ඒ ළමයින්ව ට්‍රෙස් කරනවා ඒ ලෙවල් පාස් වුණේ නැත්නම් ඉවරයි කැම්පස් ගියේ නැත්නම් ඉවරයි ඒ ළමයින් ඒ බයටත් එක්ක ට්‍රෙස් වෙලා ඒ ළමයි අන්තිමට ජීවිතේ නැති කරගන්නවා අර ඒ කියන්නේ අන්තිමට ළමයින්ව අර දේවල් වලින් ඈඩ් කරන එක අපි කියන්නේ ඉගෙනීම කියන දේ වැරදි නෑ නැහැ ඉගෙනීම අත්‍යවශ්‍යයි මම කියන්නේ ඒක විතරක් නෙවෙයි ඒක විතරක් ළමයින්ව සෙල්ලම් කරන්නත් කරලා අර ළමයින්ව සම්පූර්ණ පැකේජ් එකක් ඒ ළමයින්ට දෙන්න ඕනේ අර අධ්‍යාපනයේ කියන එක දේ විතරක් නෙවෙයි දැන් අධ්‍යාපනයේට yes ඒ වගේ ගොඩක් දේවල් එකට එකතු වෙන්න තියෙනවා දැන් එයාගේ අධ්‍යාපනයේට අමතරව එයාගේ පැෂන් එකක් තියෙනවා ඔව් එයාගේ හැකියාව සමහර විට එයා O level A level කරාට එයාගේ පැෂන් එක එයා ෆුට්බෝල් ගාන එකෝ ක්‍රිකට් ගාන එක ස්පෝර්ට්ස් පැත්තක් වෙන්න පුළුවන් නැත්නම් ආර්ට්ස් පැත්තක් වෙන්න පුළුවන් ඒ පැත්ත නැත්නම් මියුසික් කරන එකක් වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ එයාගේ දැන් වෙන ක්‍රියේටිවිටි එකක් ඇති නැත්නම් බිස්නස් මයින්ඩ් එකක් ඇති ඒක තමයි අපි ඒක තේරුම් ගන්න දෙමව්පියෝ විදියට මේක බලන කට්ටිය ඇත්තටම තේරුම් ගන්න ඕනේ දරුවගේ අවශ්‍යතාවයන් සහ අර ඒ කියන්නේ ළමයා එක තෝරගනි යාට තේරෙන වයස කියා තේරුම් ගයි මගේ පැෂන් එක මොකක්ද කියන එක හැබැයි ඒකට අර ඒ ළමයාට ඉඩ තියෙන්න ඕනේ නිදහස තියෙන්න ඕනේ මොන කියන්නේ අර ට්‍රැක් එක පෙන්නලා ළමයාට ට්‍රැක් එකෙන් ඒට මේට යන්න දෙන්නේ නැතුව ළමයාව අල්ලගෙන ඉන්න ඕනේ. ඔව්. මේක තමයි ඔය යන්න ඕනි පාත් එක කියලා පෙන්නලා ඒකට එකතු කරන්න ඕනි දේවල් ටික එකතු කරන්න. එතකොට අපි හිතමු මේ ළමයා ආගමික පැත්තෙන් යන කෙනෙක් නම් ඒ පැත්තෙන් යයි. ඒ ළමයා සෞන්දර්ය පැත්තෙන් යන කෙනෙක් නම් ඒ පැත්තෙන්. අර ඒ හැම එකටම ඉඩ දෙන්න ඕනි. මේක කරන්න බා මේක කරන්න බා මේක කරන්න බා ඔයා ඉගෙන ගන්න විතරක්. ඕකට මම හොඳ එකක් දැක්කා මේ අර මේ අපි දැන් අර මාළුවටයි ඉබ්බටයි හාවටයි ඔක්කොටම එක ලයින් එකක ඉන්න කියලා රේස් එකක් දුවන්න කිව්වොත් දුවන්න බෑනේ. මාළුවට පුළුවන් පීනන්න. හාවට පුළුවන් වේගෙන් දුවන්න. ඉබ්බට පුළුවන් වතුරේ යන්න හිමින් යන්න ඒ වගේ. ඒ එක්කෙනාගේ පාත් එක වෙනස්. ඔක්කොටම අපි කිව්වොත් ඉගෙන ගන්න ඕනේ. ශිෂ්‍යත්ව කරන්න මේක කියලා ඔක්කොට මේක බෑ. එතකොට අපි කරන්න ඕනේ ඒකේ යවන ගම අනික් ඕනේ දේවලුත් ඒ ළමයින්ට අනික් දේවලුත් දෙන්න ඕනේ අනිවාර්යෙන්. එදිශරෝ ආ මොනවාද හිතන්නේ? අපි දෙන්නම කතා කරා මොනවා කියන්නේ ඔයාගේ එක්ස්පීරියන්ස් මොනවා හරි දෙනවද බෑඩ් එක්ස්පීරියන්ස් හරි හොඳ එක්ස්පීරියන්ස් හරි දැන් අම්මා මේක බලනවා හරි ගෙදර ගියාට පස්සේ ඉවරයි අධ්‍යාපනය දෙන එක අධ්‍යාපනය ඕල් නෑ වගේ අධ්‍යාපනය කියන්නේ අධ්‍යාපනයේ පැත්තේ මම ට්‍රෙස් කරලා තියෙනද කොයිද එහෙම නැද්ද දැන් අම්මා බලන් ඉන්නවනේ මම නම් කියන්නේ ඒක ඕනි ඒකත් එක්ක කනෙක්ට් එකත් ඕනි අනිවාර්යයෙන් ඔයාගේ අයිඩියා එක ඒකම තමයි ඒකම තමයි අපි කීප එකම තමයි ඉතින් අවසානයේ අපි ඇවිල්ලා ඔයගලන්ට උගන්වන්නේ ඔයගොල්ලෝ මේව තමයි කරන්න ඕනේ මේ විදියට තමයි ඔයගොල්ලෝ දෙමව්පියෝ විදියට මේව තමයි ඇසිරෙන්න ඕනේ කියලා අපි එහෙම කියන්නේ අපි වැඩෝ නෙමෙයි අපි දෙමව්පියොත් නෙමෙයි නේ සමහර දෙමව්පියෝ ඉන්නවා ඒගොල්ලෝ ඇවිල්ලා හරි වැරදි උදාහරණ දෙන්නේ ළමයින්ට අර like කොහොමද වෙන්නේ දැන් ළමයා ඉන්නකොට ඒගොල්ලන්ගේ ඇස් වලට ඒගොල්ලන්ගේ කන් වලට ඇයෙන්නම වෙන වැරදි සම්බන්ධතාවයන්. ඕකට තව පොඩි දෙයක් එකතු කරන්න ඕනේ. දැන් ගෙවල් වල ගත්තොත් පොඩි කාලේ ඉඳන් ළමයින්ට පේන්නේ ප්‍රශ්න, ගැටුම්. එක්ක අනියම් සම්බන්ධතා නිසා වෙන්න පුළුවන් නැත්නම් අම්මා තාත්තට ගානේව තාත්තා අම්මට ගානේව. ඒවා එක්කෝ ළමයින්ට පේන්නේ නැතුව රණ්ඩු වෙන්නෙත් නෑ. ළමයි ඉස්සරහාම එක්කෝ ඒ කියන්නේ වැඩි වියටපත් වෙච්ච ළමයි වෙන්න පුළුවන් පොඩි ළමයි විශේෂයෙන්. මොකද ඒ ළමයිගේ ඔළුවට දෙයක් ආවට පස්සේ දේවල් ඔළුවෙන් යන්නේ නෑනේ පොඩි කාලේ ඔළුවට වැටෙන දේවල්. අර පොඩි ළමයි ඉස්සරහ හැමතිස්සම නිතර රණ්ඩු හරියටම. එතකොට වෙන්නේ ඒ ළමයින්ගේ ලොකු ප්‍රශ්නයක් වෙනවා පෞරුෂ වේට එකක් මානසිකව ඒගොල්ලෝ පීඩා වෙනවා. මොකද අනේ අපේ ගෙදර විතරක් මේව ප්‍රශ්න
මේ අනිත් කෙවල් වල ප්‍රශ්න නැහැ කියලා එතනට වැටෙනවා. සහ ඒ ළමයි ඊට පස්සේ හිතනවා ගයක් වුණාම මෙහෙම තමයි තියෙන්න ඕනි. රණ්ඩු වෙන්න ඕනි. මම තමයි අර පිරිමි කෙනා විදිහට මම රණ්ඩු කරලා මගේ බලය පතුරවන්න ඉන්න ඕනි. ඒ වගේ හැදෙනවා මේක. ඒ කියන්නේ ගෙදරම එහෙම ප්‍රශ්න වලට දකින්නකොට සහ ඔය ළමයි වඩේ ඒ කියන්නේ අර ශාරොන් කලින් කිව්වා වගේ සිංගල් පේරන්ටිං වලදී ප්‍රශ්නයක් තියෙනවා වගේම දැන් ගත්තොත් එහෙම දෙන්නම වැඩ කරනවා. අම්මයි තාත්තයි දෙන්නම වැඩ කරනවා. ළමයි එක්ක එක එක තැන්වල එක්ක යාළුවන්ගේ ගෙවල් වල වෙන්න පුළුවන්. ඩේ කියාස් වල වෙන්න පුළුවන්. සමහර ගෙවල් වල එක්කෙනෙක් විතරක් වැඩ කළත් අම්මලා මේව බලාගන්න වයස දෙක තුන වගේ වෙද්දී ඩේ කියා එකක් ඒ කියන්නේ ප්‍රී ස්කූල් තියෙන ඩේ කියා එක වගේ තියෙන ඒවට ගෙනියලා දානවා. ඒ ළමයි එතන තමයි ළමයි හැදෙන්න ඕනේ කියලා මානසිකත්වය යොමුන දිනවා. ඒ කියන්නේ අර ප්‍රී ස්කූල් කියන්නේ අවුරුදු 5 දැන් මම නම් ගිහිල්ලා තියෙන අවුරුදු 5න් එක අවුරුද්දයි ප්‍රී ස්කූල් ගියා ඊට පස්සේ ඉස්කෝලේ ගියා. දැන් එහෙම නෙමෙයි අවුරුදු 2 ඉඳන් ළමයිව ප්‍රී ස්කූල් යනවා. දෙකේ ඉඳලා අවුරුදු 2 ඉඳන් දානවා. අර අම්මලත් එක්ක ඉන්න ඒ කාලය ඒ ගත කරන ඒ ආදරය ළමයින්ට නැති හරි. ඉතින් අවසානයේ අපි කියන්නේ මේ අපි කියන විදිහට ළමයි හදන්න කියලා නෙමෙයි. අවදානෙන් ළමයින්ට ඇවුම්කන් දීලා ළමයින්ගේ අර ඒ අවදියන් තේරුම් අරගෙන ඒ ළමයින්ව හරි මාර්ගයේ sannivedanaයත් සමග යොමු කරන්නේ නැත්නම් තමාගේ දරුවා තමාටම පීය උස්සන තැනට එහෙම වුණොත් කියන්න ඕනේ නැති වෙයි සුනාමියෙන් පස්සේ ළමයි මෙහෙමයි කියලා කියන්න ඕනේ නැති වෙයි. එහෙම හරි විදිහට තමන්ට තමන්ගේ දරුවව තේරුම් ගන්න පුළුවන් නම් ඉතින් දෙමෝපියෝ කරන වැරද්ද තමයි ළමයා අයිස් බොන්නේ ඕ කුඩු පාවිච්චි කරන්නේ මොනවා හරි වැරද්දක් කරන්නේ ඒ ළමයාම තමයි ඔයාට අතුස්සන්නත් යන්නේ. ඉතින් එතනට වැටෙන්න දෙන්නේ නැතුව ළමයාව හරි මාර්ගයේ යොමු කරන්න කියලා තමයි අපේ රික්වෙස්ට් එක. මොකද අපේ ජෙනරේෂන් එකේ ගත්තොත් අපිට එක්ස්පීරියන්ස් තියෙන අපේ යාළුවෝ වෙන්න පුළුවන් පිටික ඉන්න කට්ටිය ගොඩක් ඒ වගේ දේවල් වලට ගිහිල්ලා තියෙනවා මේ පේරන්ටින් වල තියෙන ප්‍රශ්න නිසා. එතකොට අර දැන් කවුරු හරි අහුවොත් ඔයාලට අයිතියක් තියනවද ඔය වගේ දේවල් ගැන කතා කරන්න කියලා. ඔව්. මොකද අපේ යාළුවෝ ඒ වගේ දේවල් වලට වැටිලා තියෙනවා. එතකොට අපි කැමති නැහැ තවත් ඒ දේවල් අපේ යාළුවන්ට අපේ පස්සේ ජෙනරේෂන් එකට වෙනවට. හරියටම හරි. ඒ නිසා තමයි අපේ මේ පුංචි උත්සාහය අපේ රික්වෙස්ට් එක චුට්ටක් යාලව තේරුම් ගන්න කියලා. ඒ වගේම කිතුනෝ විදියට. දැන් බයිබලානුකූල කිතුනෝ විදියට හරි අපිත් අවදානෙන් බයිබලානුකූලව බයිබලයේ තියෙනව කොහොමද කරන්න ඕනි කියලා. මේ ඒ ළමයින් හරි මාර්ගේ යොමු කරන්න සා දෙවියන් වහන්සේගේ වටපිටාව තුළ දෙවියන් වහන්සේගේ වාතාවරණය තුළ සභාවේ වටපිටාව තුළ ඒ ළමයව ගොඩනගන්න දෙමෝපියෝ වගකීම් දරන්න ඕනේ. දෙමෝපියෝ කරන්නේ දෙමෝපියෝ පල්ලියෙන්නෙත් නැහැ. ඒ දරුවා පල්ලියෙන්නෙත් නැහැ. ඒ දරුවට ඇදෙන්න ඒ පල්ලිය ඇතුලේ දෙවියන් වහන්සේගේ වටපිටාවේ ඇදෙන්න ඒ වටපිටාවක් නැහැ. ඒතකොට ළමයා වැඩිපුර බර වෙන්නේ එයාගේ වටපිටාව තුළ. ඉතින් එයාගේ වටපිටාව අවුල් නම් ඒ ළමයාත් අවුල්. පස්සේ දෙමෝපියන්ලා කියනවා අනේ බලන්නකො මගේ ළමයා පල්ලියාවට වැඩන්නේ පල්ලි ගෙනල්ලා නැතේ ඔයානේ. පොඩි කාලේ වල නැත්තේ. ඒවල නෑ ඔයානේ. සෝ අර කැපකිරීම තුල උගන්වනවනේ ළමයාව කැප කරාට පස්සේ ළමයාත් එක්ක ෆැමිලි එකම පේන්න නෑ. එහෙම නැතුව දෙමෝපියෝ ඒ හැමෝම පල්ලියට ඇවිල්ලා ඒ ළමයාට අවශ්‍ය වටපිටාව හදලා දෙන්න. ඒක තමයි හොඳම දේ කිතුනෝ විදියට. අවසන් කරමු ආගේ කාරණාවේ මොනාර තියෙනවා නම් කියලා. මට කියන්න තියෙන්නේ ඉතින් අර කිව්වා වගේම පොඩ්ඩක් ජෙනරේෂන් ગેප් එක අඩු කරගන්න ඔයාලා try කරන්න. ඔයාලගේ ළමයාට ලං වෙලා තේරුම් ගන්න උත්සාහ කරන්න එයා මොනවාද ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. එතකොට මම හිතන්නේ පේරන්ටින් කියන දේ ලේසි වෙනවා. සහ ඔයාලට ඔයාලගේ ළමයාව වඩා හොඳ පුරවැසියෙක් විදිහට මේ රටටත් ලංකාවටත් ලෝකෙටත් දායාද කරන්න පුළුවන්. අනිවාර්යයෙන්. එහෙනම් චේසු පීටයි ඊළඟ එකෙන් අපි ආයි හම්බෙමු.